ජීවිතේ අලුත් කරගන්න, අලුත් පාඩමක් ඉගෙන ගන්න අපි මේ සතුටින් ඉන්නවා වාගේ, සුවසේ සැපසේ ඉන්නවා වාගේ ගෙවන දුක්බර ජීවිතේ ජය ගන්න, හොඳ අඩිතාලමක් දාගන්න සුදුසු හෝරාවක් කරගන්න මේ ධර්මානුශාසනාව පවත්වන වෙලාව. අනෑවුවත් අහපු බණ වලින් ප්‍රයෝජනයක් කරන්නේ නේ. ලංකාවේදී අහපු බණ ප්‍රයෝජනයකට ගත්තා නම් ලංකාව අතෑර කොරියාවට එන්නේ. බාල කාලේ ඉඳලා හරියට බණ ඇහුවේ නැති හින්දා ජීවිතේ තුරුණු වයසේ අපිට දේශය අතහැර කොරියාවේ වැඩට එන්න වුණා. ලංකාවේ මයි පුතාලා ඔය වැඩ කරන වැඩ කෙරිල්ල වැඩ කෙරුවා නම් ලංකාව පොසත් පුතා මේ කොරියාවට කඹුරන කැඹිරිල්ලම කැඹුරුවා නම් කොච්චර පොසත්. දවසේ පැය 12 13 14 මයි පුතාලා වැඩනේ නේද? කොච්චර අපහසුතා දුක් පීඩා තිබුණා ඒ කටුක වේදනාවන් විඳගෙන මට හරි දුකයි පුතා. ඒක දරුවෙක් ඇඬුවා මට පෙන්නලා මේ අතපය. ඊයම් උණු කරන තැනක කොල්ලා වැඩ කරන්නේ. අර ඊයම් උණු වෙන එකේ මතුවෙන දිය බුබුලු වලින් පිපිරිලා විසි වෙන උණු ඊයම් විසි වෙලා ඇඟේ පිච්චිලා තියෙන කැලල් ගොඩ දැක්කම මම වැඩපොළවල් කීපයකටත් ගියා. මට දැනුණා පුතා සතුටින් පඩි ගන්න ආයේ නැහැ කියලා. ගොඩක් දුක් විඳලා තමයි ඒ කාර්යභාරය කරන්නේ. හැබැයි ජීවිතේ පාඩමක් ඉගෙන ගන්නත් හොඳයි පුතා ආපු ගම. අපි අපේ කමට ගරු කරලා අපේ දේශයට ගරු කරලා කාය ශක්තිය බලය පිළිබඳ අවබෝධයක් ලබාගෙන පිරිමිකමට වටිනාකමක් දීලා ආපහු යන දවසට ලංකාවට යන්න පුළුවන්. පුංචි කාලේ ඉඳලා මම බණ ඇහුවේ නැහැ කියලා කිව්වේ පුතාලා අහපු බණ වලින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියලා කිව්වේ ඒකයි. අපි මේ ගෙවෙන තුරුණු ජව සම්පන්න වයස කොහොමද ප්‍රයෝජනයට ගන්න කියන එක ඉගෙනගෙන තිබෙන්නේ. බලන්නකො කොරියාවේ ළමා චූටියෝ සාමාන්‍යයෙන් අම්මා අප්පච්චි දෙන්න වැඩ කරලා දෙන්නේ බැරිම කාලේ ධන බඩ ගන්න කාලේ පමණයි පුතා. ඊට පස්සේ සුවකීය ජීවිතයට ඕන වැඩ ටික කරගන්න කියලා එළියට දානවා. ඊට පස්සේ දරුවෝ තනියෙන් මේ වැඩ ටික කරගන්නවා. එදා ඉඳලා මරණය දක්වා මේ වැඩ. මං එදා ගියා පොළට. පොළට ගියපුවාම මට දුක හිතුණා. කෙලින් ඉන්න බැරි වයසක අම්මලා සහ අප්පච්චිලා කොරියානු ජාතික අර වෙළඳ පොලේ බඩු විකුණනවා පුතා. ගොවිපොලකට ගියා. එවුන්දට උදැල්ලේ බර දරන්න බැරි තරම්ම වයසයි. නමුත් උදැල්ල බිම දිගේ ඇද ඇද පහුරු ගගා ගොවිපොලක් කරනවා එවුන්ද. දිරියෙන් මේ ලෝකේ ජය ගන්න මිනිස්සු පුතා 1980 ගණන් වල ඉඳලා මේ වෙනකොට කොරියාව ලෝකේ දියුණු රටක් කළා. දිරිය ඇති මිනිසුන් දැක්කොත් යමක් කරන්නට වැඩුවොත් වීරිය ජය ගන්න පුළුවන්. මොනවද පුතා මේ කොරියාවට තියෙන්නේ අපේ රටත් එක්ක ගලපපුවා? සම්පත්තියේද අපේ තරම් නෑ. මහා වැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ ඉඳ පැන නැංගා බැවුම් තනිතලා එල් අතරින් රිංගා මේවා ගලයි මිනි කැට දිය යට අංගා තෝපා තඹල ගම මිනිපේ මින්නේරි මහා වැව් වලින් දිය වැල් ඇදමින් බේරි සරු කර වයි කුඹුරු නිල් පෑයෙන් මේරි මගේ ලක්මෑණියන්ද හරි පිංකාරී. වාසනාවන්තයි පුතා.
තඹපන්නි වැල්ල තෙමාගෙන ශ්‍රීපා කඳු මුදුනෙන් ගලා හැලෙන සිව් මහා ගංගාව හතර දිබ්බාගෙන් පුතා කරදිය වලල්ලට ගලා බසිනු කෙත්වතු සරුසාර කරමි. එහෙම ගංගාව ගලන බවක් මට පේන්නේ නැහැ කොරියා. මහ පොළොව හැරුවොත් අඩි 20ක් විතර රතු දුඹුරු පස් වැවෙන්නේ නැත්තේ මොනවද? අවුරුද්දේ 365 දවසේම ලංකාවේ ඕන තැනක මිනිහෙකුට ඇඳුම් ඇඳගෙන හෝ නිර්වස්ත්‍ර හෝ ජීවත් වෙන්නට පුළුවන් තරම් වාතාශ්‍රයක් කාලගුණයක් පවතින අපේ රට අපිට වටින්නේ නැහැ. ඒක දියුණු කරන්න අපිට හැකියාව නැහැ, උවමනාව නැහැ. හැබැයි අතීතයේ මුතුන් මිත්තෝ පුතා දිරියෙන් ලෝකේම අභිමානවත් රට කරලා තිබුණා ලංකාව. කොරියාවේ දැනට වසර 60 70 තරම් ආයු වළඳලා ඉන්න අම්මලාගෙන් අප්පච්චිලාගෙන් ඔයාලා භාෂාව දන්නවා නම් අහලා බලන්න හාල් ගෙනල්ලා කෑවේ කොහෙන්ද කියලා. ලංකාවේ අපේ හාල් ගෙනල්ලා කෑවා පුතා. අපේ සීනි ගෙනල්ලා කෑවා. අපේ තේ කුඩු ගෙනල්ලා තේවක් කරගත්තා. අපේ දෙයින් යපිච්චි කොරියානුවන් ළඟට ඇවිල්ලා කුලි වැඩ කරලා කණ්ඩ වුණා අපිට. හේතුව පුතා අදූරදර්ශී වුණා. ලෞකික රාගික කෙලෙස් බර ලෝකයේ ඇතුලේ නිර්මාණශීලී දිරිය ඇති ගමන් මගක් තිබිච්ච අපි අතෑරියවුවා. ඒකට හේතු උනේ පුතා පර ගැති සිත් පරම්පරාවෙන් පරම්පරාවට අපිට උරුම කරලා දුන්නා. ලෞකික රාගික කෙලෙස් බර ලෝකයේ අපිව එබුවා උපක්‍රමශීලීව. ඒකෙන් පරාජිත જાතියක් මිසක් ලෝකයේ දෙනන්නට පුළුවන් නිර්මාණ જાතියක් පිනට බර උත්තම જાතියක් නිර්මාණය කරගන්න බැරි වුණා. සම්පත් සෝබා දහමේ තවත් එහෙමමයි. ඒවා පවතිනවා. දිරිය ඇති නිර්මාණශීලී බුද්ධිමත් හදවත් මොලයක් ඇති මිනිසුන් බිහි වුණා නම් ලංකාවට පුතා අවුරුදු 4ක් 5ක් යනකොට ලෝකයේ උතුම් රට කරන්න පුළුවන්. හැබැයි ඒ රට හදන්න ඉන්න දිරිය ඇති ජව සම්පන්න තරුණ තරුණියෝ ඉන්නේ අරාබිකරයේ ලෝකයේ අනෙකුත් දියුණු රටවලටත් වැඩට ගිහිල්ලා. නාකියෝ ටිකයි චූටියුන් ටිකයි ලංකාවේ තියලා තියෙනවා. ඒ අයත් එක්කන් පාලකයෝ සෙල්ලම් කර කර ලංකාව විකුණනවා. ලංකාව විකුණලා කෑලි කෑලි වලට මයි පුතාලා යන දවසට මයි පුතාලත් නාකි ගිහිල්ලා හූල්ලා වැටෙන්න මිසක් පුතා ජීවිතේ දකින්න විඳින්න ප්‍රීතියෙන් සඳය සමය ගත කරන්න ඉතුරු වෙලා නොතියේ. ඒ නිසා පැමිණි ඔබ සියලු දෙනාම ජීවිතයේ ජයගෙන කෙටි කාලයකදී වීසා ඉවර වෙන්න කලින් ලංකාවට යන්න. ඉවර වෙලා බයේ ත්‍රාසයෙන් බීතියෙන් හැංගි හැංගි කුලී කර කර ඉන්න ඕනේ. අවුරුදු 5 හොඳට මෑති දියුණු වෙනවා නම් ලැබිච්ච ආදායම රැකගත්තා නම් තවත් බැරි වුණා නම් බෑම තමයි පුතා. එහෙනම් ජීවිතයට වටිනාකමක් දීලා ජීවිතේ දිනන්න ලොකු උත්සාහයක යෙදෙන්න. ලංකාවේ මහ පොළොවේ ගැටිලා කෝටිපතියෝ හැදිලා ඉන්නවා පුතාලට පේනවා ඇති ගියා. මං ඉන්න ඉසව්වේ කර්කස අනුරාධපුරේ පරිසරයේ කෝටිපතියෝ කී දෙනෙක් ඉන්නවද මහ පොළොවත් එක්ක ගැටිලා නිර්මාණය වෙච්ච. අපිට බැරි නෙමේ පුළුවන් හයිය හිතක් හදාගෙන අතට සල්ලිත් අරගෙන ලංකාවට ගිහිල්ලා දිරියෙන් ලෝකේ ජය ගන්න. මම මේ බණ කියන්නේ මම පුතාලාට හෙට නිවන් දකින්න නෙවෙයි. නිවන කියන ඈත තියෙන සැපත පතා යන්නට යන ගමනට දිරිය දෙන්න කියන බණක් මේ කියන්නේ. සතුට, සැනසීම, ප්‍රීතිය, සැපත, නිදහස භුක්ති විඳිමින් නිර්වාණය කරා සදාකාලික සැපතු නිවන කරා යන්නට පාර කියන්නේ. ඒ නිසා නිර්වාණය වෙත යන්නට සදහැති සිතින් ලෑස්ති වෙන්න. හොඳ හදවතක්, හොඳ බුද්ධියක්, නුවණක් දිරියෙන් ලබාගෙන පැහැදිලි ගමනකට මඟ තනා ගන්න. සුණාත
ධාරේත චරාත ධම්මෝ හොඳින් අහන්න අහුම්කම් දෙන්න ඇහෙන දේ හොඳට හිතට ගන්න ධාරණය කරගන්න ඒවා පසක විසිකොට තබා යන්නේ නැතුව ජීවිත ගමනේදී ප්‍රයෝජනයට ගන්න මහන්සි ගන්න. එතකොට ලස්සන හෙටක් මයි පුතාලට උදා කරගන්න පුළුවන්.